Hello, I'm Asinia Besekara. Welcome to my YouTube channel. ඉතින් අපි අද ලෑස්තිලා ඉන්නේ family trip එකක් යන්න සීගිරිය and දඹුල්ල. අපි ready වෙන ගමන් ඉන්නේ. අපි එන කම්බෙම ready වුණාට පස්සේ ඇත්තම කිව්වොත් අපි මේ ට්‍රිප් එක ගිහිල්ලා දැනට මාස 3ක් 4ක් විතර වගේ වෙන්න එනවා. අපි ඔක්තෝබර් වල තමයි මේ ට්‍රිප් එක ගියේ. මට එඩිට් කරගන්න බැරි වුණ නිසා වීඩියෝ එක දාන්න චුට්ටක් පරක් වුණා. දැන් ඇවිල්ලා ඉන්නේ සම්මු බ්‍රේක්ෆාස්ට් එක ගන්න. මගේ YouTube channel එකේ අයිතිකා. පේමන්ට් එකේ අපිට දත්තාරහාර ඉන්නකොට අපි හොරුවා දිවන වල දත් ගහන්න මේක වීඩියෝ එකක් කරනවා. අනේ තාම ඉන්නේ කාලේ ඉවරයි. නේ අපි දැන් කෙලින්ම යනවා සීගිරියට. අපයයි. මේට. ඊට මේක අර පාන්ත ටිකේ මේව දාලා මේක අස්සේ දාන්න. මම අඟුරු දැස්සලා. චුට්ටක් රෙස්ට් කරලා යන්න තමයි මෙතෙන්ට ආවේ. හරිම හොඳ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි හම්බුණානේ අපිට. ඔන්න අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට ආවා. මගේ නම් ෆස්ට් ටයිම් සීගිරිය ආවෝ. හරිම ඉන්ට්‍රස්ටිං. ඉතින් අලුත් අත්දැකීමක් මේක. මේක දැන් මම බෙල්ල දැන් මෙහෙම හිටියම මට පේන්නේ නැහැ. බෙල්ල පොඩ්ඩක් උස්සන්න. අපි සීගිරිය යන්න ගිහිල්ලා පිදුරංගලද පිදුරු තලාවේද පිදුරංගල නේ what පිදුරංගල ගිහිල්ලා මේ ආය ආරෝගෙන කපල් එක තියෙනවා ආරක්ෂක පවුරු 4ක් පිට දියාගලක් පිට පවුරක් ඇතුල් දියාගලක් ඇතුල් පවුරක් මේකේ මේ උද්‍යානයේ සමමිතිකයි අපි දකුණු පැත්ත සම්පූර්ණයෙන්ම කැණීම් කරලා සංරක්ෂණය කරලා තියෙනවා මේ සමමිතිකත්වයේ බිඳලා තියෙනවා ඉදිරිය හම්බ වෙනවා අටපත්තම් පොකුණයි එල්හරිය පොකුණයි කියලා පොකුණු දෙකක් එතෙන්ට යනකම් විතරයි උද්‍යානයේ සමමිතිකෙන් එහා සමමිතික නැහැ සීගිරිය කාශ්‍යප රජුරු එන්නේ එතන පන්සල මේ පන්සලේ හිටපු හාමුදුරුවරුන්ට පිදුරංගල රජමහා විහාරය කරවලා පූජා කළා තමයි කාශ්‍යප රජුරුගේ රාජධානිය හැත්තේ මේ කරන් නැතුව බලෙන් ගන්න නැහැ මොකද ඉස්සර රජවරු බලෙන් ගත්තා අල්ටොම පාත්වලා බැලුවොත් අර ගසස්සෙන් පේන විශාල ගලක්. ඒක තමයි පිදුරංගල. අර පහුවෙච්ච කාලේ පුංචි ආందోලනයක් තිබුණේ. ෆොටෝස් ගාලා. මේ ගල උඩට වතුර ගෙනිච්ච ක්‍රමයක් අපි තාම හරියටම හොයලා නැහැ. නමුත් ඒකේ වැවෙන්න තමයි ගල උඩට වතුර අරන් තියෙන. අරන් තියෙන තුනක් ඉස්සරේ. හරියටම ගත්තේ කොහොමද කියන එක නිශ්චිතව කියන්න බැහැ. ගල උඩ තියෙන පොකුණෙන් අර මං කියපු පහළ තියෙන අටපත්තම් පොකුණයි එල්හැරේ පොකුණයි දෙකට වතුර ගෙනල්ලා. ඒකෙන් ජල මල් වලට දීලා ජල මල් වලින් මේ අන්තපුරය විශේෂ ජල ක්‍රීඩා කරපු පොකුණ වලට ගෙනල්ලා. ඒකේ මේ කුඩා ජල උද්‍යානට ගෙනත් කුඩා ජල උද්‍යානයෙන් ඇතුල් දියාගලට ගෙනහින් ඇතුල් දියාගලෙන් පිට දියාගලට ගෙනහිලා පිට දියාගලෙන් යාන්නයට ගෙනහින් යාන්න හරහා අනුරාධපුරේ දක්වා මේ වතුර ගෙනහින් තියෙනවා. එකම වතුර බින්දුවක්වත් බෙහෙ වතුර බින්දුවක්වත් අපිට යන්න දෙලා නැහැ. මෙහෙම යන්න පුළුවන් ද ආක්‍රමණය කරන්න පටන් ගත්ත විතරයි මට මාරාතේ එනකොට හිටියේ කොහමද දැන් ඉන්නේ කොහමද සිරිපාද නෙමෙයි යන්නේ සීගිරියේ මෙච්චර නෑම කරා ආයේ සිරිපාද හොඳයි තමයි තොටින් අර පිටිපස්සට වෙකන වැටෙනවා
අපි යනවා කැටකත් පවුරේ චිත්‍ර ටික බලන්න. මේ වගේ පඩිපෙළවලට මම බයයි ඈ. පිස්සු ගානේ. එතනින් තමයි අපිත් බහින්නේ. මාර ලස්සනයි ඇතුලේ චිත්‍ර ටික නම්. අපේ අම්මා ඉන්නවා පල්ලෙහා. හරිද? එයාට එන්න බෑ කිව්වා. එයාට එකපාරට නිකන් කලන්තේ වගේ මහන්සි කියලා. මේ එයා ආවේ නෑ. එයා ඊට පස්සේ නැවතුණා. දැන් එයාව හොයා ගන්න ඕනේ. ෆෝන් එක වැඩ කරෙත් නෑනේ. බලන්න කන්න දෙන්න කොහොමද? අපි කොහොම හරි පල්ලෙහාට ආවා. හරිද? 10 දෙනාගෙන් 5 දෙනා ඉන්නේ 5 දෙනෙක් හොයාගන්න. එහෙනම් මරුවේ. අයියෝ තාත්තේ. කොහින්ද ආවේ? අපි පල්ලයට යනවක්වත් දැක්කේ නෑ. මමත් කලින් ආවේ මේ කොහෙද හිටියේ? ඊට පස්සේ එනකොට මෙහෙම වුණේ නෑ. කෝල් එකක් දෙන්න බෑද ෆෝන් එක? අවශ්‍ය කරන්නේ. ඔව්. කෝල් එකක් දෙන්න. සෆාරි යන්න කියලා හිතාගෙන චුටි දේවල් ටිකක් ඉක්මනට කාලා ගියාට අපි එතනට යනකොට ටයිම් එක පරක්කු වෙලා. ඒ නිසා අපි ඉතින් ගෙස්ට් හවුස් එකට ආවා කෙලින්ම. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි නතර වෙන ගෙස්ට් හවුස් එකට. ඒක තියෙන්නේ දඹුල්ල විහාරයට චුට්ටක් ඉස්සරහින්. හායි. අපි ප්ලෑන් කරන් හිටියා සිරිපාද නෙමෙයි. හායි. අපි ප්ලෑන් කරන් හිටිය සීගිරි දඹුල්ල යන්න දැන්. දඹුල්ලට ආවා. ඉන්න දැනට ආවා දැන්. මේ දැන් අපි වොෂ් එකක් දාලා එහෙම දඹුල්ලේ පන්සලට යනවා. ගිහලා ගියක අද අපිට දඹුල්ල යන්න බැරි වුණානේ. දඹුල්ලනේ ඉන්නේ අනේ. පන්සල යන්න බැරි වුණානේ. හින්දා උදේට තමයි යන්න හිතන්නේ. ඔව් එච්චර වෙලා තියන්නේ ඇයි ඒක ගොඩ කාලයක් පාවිච්චි කරන්න නැතුව තිබ්බනේ. ඔව්. ඒ ටික දාන්නේ වගේ දා වීඩියෝ එකක් නෑ. දානවා. මේ අපි කැමරා කාපු වෙලාවක්. එතකොට මේ තියෙන්නේ දෙවෙනි දවසේ උදේ. අපි පන්සලට යන්න තමයි ලෑස්ති වෙලා හිටියේ. කට්ටිය කාලා බීලා ලෑස්ති වෙලා යනකොට පරක්කුණා. පරක්කුණ නිසා ඉතින් යන්නේ ආයෙමත් මින් ඒරියට. ඒ අතර මගේ ෂූස් දෙකක් ඇති වුණා. මේ ඉතින් මට ස්ලිපර්ස් දෙක දාගෙන තමයි යන්න වෙන්නේ. අනේ මගේ ආසම ෂූස් දෙක. අනේ මං කිව්වා කා මට කියලා මේ මේක කේක් වලට ආසනේ රහනවන්නේ. අපි නාන්න
ස්පොට් එකක් හොයාගෙන ආවා. වැඩේ කියන්නේ පට්ට අවුවන්නේ. අපි දැන් රන්ගිරි දඹුල්ල විහාරයේ ඉන්නේ. දැන් ඉවරයි. අපි ගන්තලා බලලා ඉවරයි. අපි තමයි අන්තිමට ඉන්නේ. ඒක පැහැදිලිද මට? What? දැන් අපි ආව කන්න මෙතනට. මෙතන තියෙන කෑම හරියන්නේ නැහැ. අනිත් එක මේ කුකුත් නෑ බම්මේ. ප්ලේන් එකක් වොන්න හැදුව ප්ලේන් ටික් නෑ. කොට්ටු තියනවලු ඒව සෙට් නෑ කොට්ටු සෙට් නෑ. අපි අම්මලා කලින්ම වාහනේ ගිහිල්ලා එයාලා ප්ලේස් එකක් හොයාගෙන දැන් අපි යනවා ටික් එකට. දින එක ගත්තට පස්සේ කෙලින්ම ගෙදර. ඉතින් ওই විදිහට තමයි අපේ ට්‍රිප් එක ගියේ. ඉතින් අද vlog එක බලුවට හැමෝටම thank you. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් stay tuned. Bye.